අපි හැමදාම ප්‍රායෝගිකව ඔයාලට කරන්න පුළුවන් දේවල් 100% ප්‍රායෝගිකව අපිම කරලා බලලා තමයි ඔයාලට අරන් එන්නේ. ඉතින් අද ඒ වගේ අරන් එන්නේ කඩදාසි බෑග් වලින් කොහොමද සල්ලි හොයන්නේ කියන දේ. ඉතින් පිනුතින් ABC ලංකා අපි කැමති ඔයාලා ඇත්තටම ව්‍යාපාරක විදිහට මේ දේ කරනවා නම් ගෙදරට ෆ්‍රී ගම් එවන්න. ඉතින් paper bag business කියලා අපේ ෆෝන් නම්බර් එක 077 71 88 16 8 නම්බර් එකට මැසේජ් එකක් දාන්න paper bag කියලා. එතකොට අපි ඔයාලට කයි නොකර ඔයාලට ගම් අපි ලැබෙන්න සලස්වන්න. ඔයාලට ව්‍යාපාරයක් කරන්න ඔයාලට අතහිත දෙන්න තමයි මේ උදව් අපි කරන්නේ. ඒකට දැම්මද කොයි විදිහේ කඩවල වලට ඔයාලා ගෙදර තියෙන භාවිතයෙන් ඉවත් කරපො කඩදාසි වලින් බෑග් හදන. ඉතින් දෙවෙනි පොයින්ට් එක වෙන්නේ solid color paper අරගෙන බෑග් හදන. ඉතින් ඒ පහලවත් ලේසි වුණේ නැහැ. ලේසියෙන් ඒ කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් බිස්නස් එකක් මේ කඩදාසි බෑග් මේ දාන එක මුල් කාලේ ගොඩක්ම අමාරු වැඩක්. හැබැයි ඉතින් ඊළඟට වඩේ සහ ස්විට් කඩ. අන්න මේ කඩ හතරකට අපිට පුළුවන් වුණා මෙන්න මේ කඩදාසි බෑග් දාන්න. හැබැයි මෙතනදී වඩේ කඩ වලින් ගොඩක්ම ගත්තේ ඇත්තම කිව්වොත් බාර් ළඟ තියෙන කඩ වලින් තමයි ගත්තේ. ඊළඟට වැදගත්ම දේ තමයි ඔග කඩ. හැම ටවුන් එකකම තියෙන ඔග කඩ. ඉතින් මෙන්න මේ ඔග කඩ මුණකට අපිට දාන්න පුළුවන් වුණා මේ නතර දෙකේ. ඉතින් මේ ඔග කඩ කියන්නේ අපිට දීර්ඝ කාල දියුණු වෙන්නේ මංමාවත් පිරුණු ABC ලංකාව වෙත ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න, පවතින ව්‍යාපාර දියුණු කරගන්න කැමති ඔයාලට වටින වැදගත් channel එකක් තමයි ABC ලංකා කියන්නේ. ඉතින් ABC ලංකා අපි හැමදාම ප්‍රායෝගිකව ඔයාලට කරන්න පුළුවන් දේවල් 100% ප්‍රායෝගිකව අපිම කරලා බලලා තමයි ඔයාලට අරන් එන්නේ. ඉතින් අද ඒ වගේ අරන් එන්නේ කඩදාසි බෑග් වලින් කොහොමද සල්ලි හොයන්නේ කියන දේ. ඉතින් මේ දේ ප්‍රායෝගිකවම ටවුන් එකට ගිහිල්ලා විකුණලා බලලා මේ බෑග් හදලා හැමදේම ABC ලංකා අපි කරලා තමයි අද ඔයාලට මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් වටින වැදගත් වීඩියෝ එකක් තමයි මේ රැඳෙන්න මේ වීඩියෝ එක අවසානයේ දක්වා. හරි. ඔයාලට මුලින්ම කිව්වොත් මේ කඩදාසි බෑග් ගත්තවම කඩදාසි බෑග් විවිධ වර්ග තියෙනවා. ඉතින් අපි සරලම තැන ඉඳන් ගමු මේ කඩදාසි බෑග් ගැන. සරලම තැන ඉඳන් මේ කඩදාසි බෑග් ගැන ගත්තොත් ඔයාලට පුළුවන් ඔයාලා ගෙදර භාවිතයෙන් ඉන්නවා. අපි විවිධ දේවල් ලියලා ඉවත් කරන බෑග්, ඒ වගේම අපි කියවන්න කියන පත්තර අන්න ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට ගම් භාවිතා කරලා මෙන්න මේකෙන් බෑග් හදලා මාකට් එකට දාන්න. ඉතින් අපි මේ දේ කරා කොහොමද සල්ලි හෙව්වේ, කීයක් හෙව්වද, කඩවල් කීයකට දැම්මද, කොයි විදිහේ කඩවල් වලටද මේ බෑග් ගන්න කියන දේ අපි ඉස්සරහට මේ වීඩියෝ එකේ අරන් යනවා. ඉතින් සරලම තැන වෙන්නේ ඔයාලා ගෙදර තියෙන භාවිතයෙන් ඉවත් කරපු කඩදාසි වලින් බෑග් හදන එක. ඉතින් දෙවෙනි පොයින්ට් එක වෙන්නේ solid color paper අරගෙන බෑග් හදන්න. ඉතින් මෙතනදී ආකාර තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය වෙන්නේ ඔයාලට පුළුවන් ලියුම් කවර වගේ දේවල් හදන්න. brown paper bag, ලියුම් කවර වගේ දේවල්. දෙවෙනි ක්‍රමය වෙන්නේ ඔයාලට පුළුවන් කඩත් එක්ක කතා බහ කරලා ඒ කට්ටියගේ logo එක seal එකකින් හදලා ඒ logo එකත් එක්ක යන solid color කඩදාසි බෑග් හදන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් ලියුම් කවර වගේ දේවල් හදන්න. ඉතින් මේවට වෙළඳපොළක් තියෙනවා. තුන්වෙනි ක්‍රමය වෙන්නේ ඔයාලට පුළුවන් ව්‍යවසායකයෙක් වගේ හිතලා මේ කඩදාසි බෑග් වලට අර්ථයක් එකතු කරලා ලොකු මාකට් එකක් දිනා ගන්නත් පුළුවන්. ඉතින් ඒ ක්‍රමය වෙන්නේ මේ කඩදාසි බෑග් වල දැකලා ඇති ඔතලා කඩදාසි බෑග් වලට හොඳට ගම් ගාලා වෙනම බෑග් හදනවා, හයිය බෑග් හදනවා, වෝටර් බේස් දාලා හදනවා, විසිතුරු මල් ඒ වගේ දේවල් ඇඩ් කරලා මේවා හදනවා. ටුවරිසම් ෆීල්ඩ් එකට ටච් කරන්න පුළුවන් තැනක් තමයි මේ කඩදාසි බෑග්. හරි. එහෙනම් අපි බලමු සරලම තැනින් පටන්ගෙන කොහොමද ABC ලංකා අපි මේ කඩදාසි බෑග් වික්කේ කියලා. ඉතින් ABC ලංකා අපිත් මේ සරලම තැනින් පටන්ගෙන ඔයාලට ප්‍රායෝගිකවම මේ දේ කියා දෙන්න ඕනි නිසා ඒ වගේම අපිටත් මේ ව්‍යාපාරය ප්‍රායෝගිකව කරලා බලන්න ඕනේ. ඒ වගේම කාට හරි කීයක් හරි මුදලක් ලැබෙන ක්‍රමයක් හදන්න ඕන නිසා අපි මේ වැඩේ ප්‍රායෝගිකවම කරා. ඒ වගේම දැනටත් ප්‍රායෝගිකව බොහොම පොඩියට තමයි මේ බිස්නස් එක අපි කරගෙන යන්නේ. හරි. ඉතින් ABC ලංකා අපි 70කට අපේ මේ ප්‍රොඩක්ට් එක අරගෙන අපි ගියා. ඉතින් මෙන්න මේ 70න් කඩවල් 15කට තමයි අපේ ප්‍රොඩක්ට් එක දාන්න පුළුවන් වුණේ. ඉතින් ඒ 15ත් ලේසි වුණේ නැහැ. ලේසියෙන් ඒ කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් බිස්නස් එකක් මේ කඩදාසි බෑග් මේ දාන එක මුල් කාලේ ගොඩක්ම අමාරු වැඩක්. හැබැයි සාමාන්‍ය මුදලක් ගන්න පුළුවන්. ඔයාලා ගෙදර නිකන් ඉන්නවට වඩා කීයක් හරි මුදලක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ. ඉතින් මේ කඩවල් 70න් කඩවල් තුනක් සිල්ලර කඩ. ඉතින් මේ සිල්ලර කඩ තුනකින් අපේ ප්‍රොඩක්ට් එක ගත්තා. අපි මෙතනදී කරේ මෙන්න මේ සෙන්ටිමීටර් 13ක් පළල ඒ වගේම සෙන්ටිමීටර් 19ක් උස ඇති කඩදාසි බෑග් තමයි අපි හදාගෙන ගියේ. බහුතරයක් මේ කඩදාසි බෑග් අපි ඒ වගේම සාම්පල් විදියට විවිධ සයිස් වලින් අරන් ගියා. මොකද අපි කඩවල වලට ගිහිල්ලා මේ කඩවල වලින් කැමති වුණත් නැතත් අපි අපේ ප්‍රොඩක්ට් එක පෙන්නලා ඕඩර් ගන්න ඕනි. ඒ වගේම විවිධ අවශ්‍යතා තමයි තියෙන මිනිසුන්ට. ඉතින් ඒ නිසා අපි මෙන්න මේ ඉස්සල්ලා කියපු සයිස් එකෙන් බෑග් ගොඩක් අරන් ගියා. ඒ වගේම අනිත් සයිසස් වලින් බෑග් කිහිපය පොඩි ප්‍රමාණ වලින් අපි අරන් ගියා.
ඉතින් මේ කඩවල් 70න් කඩවල් 15කින් තමයි අපේ ප්‍රොඩක්ට් එක ගත්තෙන් කඩවල් නගර දෙකෙන් කඩවල් 70න් කඩවල් 15කින් අපේ ප්‍රොඩක්ට් එක ගද්දි සිල්ලර කඩ 3කින් අපේ ප්‍රොඩක්ට් එක ගත්තා. ඉතින් මේ සිල්ලර කඩ කියල කඩවලින් සාමාන්‍ය මේ ඕනට හැබැ මේ කඩවලට දාන්නකම ගොඩක් ලේසින සමහර කඩවලින් අපිට යන කොස්ට එකට කඩ අඩුවෙන් තම අපි අප ඉල්ලන්න ප්‍රඩක්ට ඉතින් අපි ඒත් අමාරු හරි දාන්න මෙතන දුව තාර්කාන කොළු හිතන්න ඕන මේ කරට දානවන මේ කොස්ට එකට මති දාලා ඊට පස්ස ගාන වැඩි කරනවාද ඒවිදි දේවල් හිතලා ඔයාගේ ප්‍රඩක්් එක අලවි කරන්න බලන්න ඕන ඉතින් කඩ 3ක් සිල්ලර කඩ ඒ වගේම කඩ තව කඩ 3කට අපිට දාන්න පුළුවන් වුණා හාඩ්වර්වල්ට ඉතින් මේ හාඩ්වර්වලට මේ කඩදාසි බෑග් ගෝන ගැන් භාවිතයෙන් ඉවත් කරන මොනහර ලියල තිබත් කමන්න ඇති කඩදාසි බෑග් ඕන වෙනවා මොකද ඇන්න ඒ වගේ මොය කැපෙන පිහි එහෙම තියෙන එන්නේ ඒ විදිිය දේවල්වලට මෙයාලා කඩදාසි බෑග්වල තමයි දාලත් දෙන්නේ ඉතින් ඊළඟට වඩේ සහ සුයිට් කඩ අන්න මේ කඩ 4කට අපිට පුළුවන් වුණා මෙන්න මේ කඩදාසි බෑග් දාන්න හැබැයි මෙතනදී වඩේ කඩවලින් ගොඩක්ම ගත්තේ ඇත්තම කිව්වොත් බාර් ළඟ තියෙන කඩවලින් තමයි ගත්තේ හේතුව තමයි මේ කඩදාසි බෑග් විකුණන්න බැහැ මේ තෙල් කෑම ඔය විදි දේවල් තියෙන එක ආහාර සම්බන්ධ දේවල්ලට මොකද ෆුඩ් ග්‍රේඩ් බෑග් යන්නේ මේක මේ විදිහේ දේවල් තහනම් අලෙවි කරන්න ඊළඟට වැදගත්ම දේ තමයි තොග කඩ හැම ටවුන් එකම තියෙන තොග කඩ ඉතින් මෙන්න මේ තොග කඩ 3කට අපිට දාන්න පුළුවන් වුණා මේ නගර දෙකෙන් ඉතින් මේ තොග කඩ කියන්න අපිට දීර්ඝ කාලීනව මේ අපේ ප්‍රොඩක්ට් එක විකුණන්න පුළුවන් තැන් ඉතින් ඔයාලට මං කියන්නේ ඔයාලට කියන්න හැම කඩේකටම ඇවිදලා නිකත්තන් ඔයාලට පුළුවන් ඔයාලගේ නගරේ තියෙනවා අනිවාර්යයෙන්ම මේ කඩදාසි බෑග් තොග විකුණන තැන් ඉතින් අන්න ඒ තැන ફોකස් කරන්න ඔයා තැනට ගිහිල්ලා අහන්න බෑග් 100 කීයද ගන්නෙ මේ සයිස් වලින් ගන්නෙ මොකද්ද ඔයාලගේ වැඩියෙන් විකිනෙන සයිස් එක අන්න එහෙම අහලා ඔයාලට පුළුවන් ඩිරෙක්ට් එතනට දාන්න ඔයාලගේ ප්‍රොඩක්ට් එක හදලා ඉතින් මෙතනදි කියන්න ඕනි තව දෙයක් තියෙනවා. ඉතින් ABS ලංකා අපි කැමති ඔයාලා ඇත්තටම ව්‍යාපාරයක් විදිහට මේ දේ කරනවා නම් ගෙදරට ෆ්‍රී ගම් එවන්න. ඉතින් පේපර් බෑග් බිස්නස් කියලා අපේ ෆෝන් නම්බර් එක වෙන 077 71 88 16 8 නම්බර් එකට මැසේජ් එකක් දාන්න පේපර් බෑග් කියලා. එතකොට අපි ඔයාලට ලකය නොකර ඔයාලට ගම් අපි ලැබෙන්න සලස්වන්න. ඔයාලට ව්‍යාපාරයක් කරන්න ඔයාලට අතහිත දෙන්න තමයි මේ උදව් අපි කරන්නේ. හරි ඊළඟට තව ලස්සන තැනක් තියෙනවා. ඉතින් අපි මේ ඇවිද යනකොට අපි දාඩිය පෙරාගෙන මේක පොඩ්ඩක් ලේසින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් බෑග් එක දාගෙන මේ යනකොට කඩ දෙකකින් අපෙන් අනුකම්පා කරලා ගත්තා මේ ප්‍රොඩක්ට් එක. ඉතින් තරුණ කොල්ලෙක් මේ වැඩේ කරනවා කියලා හිතලා එයාලා අපෙන් ප්‍රොඩක්ට් එක ගත්තා. ඉතින් ඔයාලට කියන්න ඕනේ කඩ 70කට ගිහිල්ලා කඩ 15කට විතර අපේ ප්‍රොඩක්ට් එක දාන්න පුළුවන් වුණේ. හැබැයි මෙතනදී අපි ප්‍රධාන කඩ 3ක් 4ක් තෝරගත්තා. ඉතින් ඒ කඩවලට අපිට දිගටම දැන් අපේ ප්‍රොඩක්ට් එක ගන්නවා. මෙතන තොග කඩ ඉතාමත් වැදගත්. ඔයාලගේ හැම ටවුන් එකම තොග කඩ තියෙනවා. ඉතින් මේ කඩවලට ඔයාලගේ ප්‍රොඩක්ට් එක දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ බෑග් හදන්න ඕන නම් ගම් හදන විදිහ අපි කියා දීලා තියෙනවා. ඉතින් ABS ලංකා අපේ වීඩියෝ බලනවා ඔයාලා දන්නවා කොහොමද ගම් හදන්නේ කියලා. ඒකට අවශ්‍ය කෙමිකලුත් අපි එවනවා. ඒ වගේම මේක ව්‍යාපාරයක් විදිහට කරන්න කඩදාසි බෑග් හදලා සල්ලි හොයන්න බලාපොරොත්තු වෙනවා නම් ෆ්‍රී අපි මුල්ම පාර ඔයාලට ගම් එවනවා. ගම් ෆ්‍රී එවනවා. ඉතින් ඔයාලට තියෙන්නේ ABS ලංකා අපේ ෆෝන් නම්බර් එකට පේපර් බෑග් කියලා මැසේජ් එකක් දාන්න ඔයාලා ගෙදරටම ෆ්‍රී ගම් ලැබෙන්න සලස්වන්න. එහෙනම් ඉතින් ස්ප්ලිට් කලර් බෑග් හදන්නේ කොහොමද සහ විවිධ හැඩතල වලින් බෑග් හදන්නේ කොහොමද කියන දේ කියා දෙන්න. ඉතින් මේ සයිසස් ගැන එහෙමත් අපි මේ වීඩියෝ එකේ කියා දෙන්නකොට පොඩ්ඩක් දිග වැඩි වෙනවා. ඔයාලට ඒවත් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න අපිට මේ තව විස්තර ඕනි කියලා අපි අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලගේ ඉල්ලීම පරිදි.